ඇක්ටිවිටි එකක් නිවැරදිව කොහොමද ඇතුළත් කරන්න කියලා. ඔයගලන්ට ලැබෙන ඉන්ටර්ෆේස් එකෙන් කෙලින්ම අපි මුලින්ම යන්න ඕන ඇක්ටිවිටි කියන තැනට. ඊට පස්සේ create activity. ඊට පස්සේ ඔයගලන්ට හම්බ වෙන ඇක්ටිවිටි එකක් ඇඩ් කරන්න අවශ්‍ය ඉන්ටර්ෆේස් එක මෙන්න මේ වගේ. මේකෙදි නිවැරදිව ඔයගොල්ලෝ තොරතුරු ඇතුළත් කරන්න. ස්ටේටස් එක දෙන්න පුළුවන් මෙතනින් තුනක් තියෙනවා. building in hand, continuation, new. මෙන්න මේ වගේ. ඒ වගේම මේෂ එක ඔයගලන්ට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඇක්ටිවිටි year එක හරියට මෙතනින් පැහැදිලිව දෙන්න ඕනේ ඔයගලන්ගේ ඇක්ටිවිටි එක දාන year එක මොකක්ද කියලා. ඒ වගේම source of fund. source of fund මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. මොකද්ද fund source එක කියලා දෙන්න ඕන. ඇක්ටිවිටි එකට නම්බර් එකක් දෙනවා නම් මෙන්න මෙතනින් තමයි ඇක්ටිවිටි එකට නම්බර් එකක් දෙන්නේ. වෙන තැනකින් ඇක්ටිවිටි එකට නම්බර් එකක් දෙන්න බෑ. ඊට පස්සේ ඔයගොල්ලෝ දාන්න ඕනේ ඇක්ටිවිටි කෝඩ් එක. ඇක්ටිවිටි කෝඩ් එකේ මෙන්න මේ කොටස් ටික ඔටෝමැටිකලි එනවා. ඉතිරි කොටස් ටික ඔබව දැනුවත් කරලා තියෙන විදිහට මෙතනින් ඇක්ටිවිටි කෝඩ් එක ඇතුළත් කරන්න ඕන. ඇක්ටිවිටි එකේ ටයිටල් එක මෙතෙන්ට දාන්න කියලා කියනවා. ටයිටල් එක කියන්නේ ඇක්ටිවිටි එක මොකක්ද කියලා මෙතෙන්ට පැහැදිලිව දාන්න. මේ මෙතෙන්ට රෝම ඉලක්කම් 1 2 3 දාන්න සමහර උත්සාහ කරනවා. ඒක අනවශ්‍ය වැඩක්. ඒක කරලා ඒ ඕඩර් එකට ගන්න පුළුවන්. එහෙම එකක් නැහැ. එහෙම ඕඩර් එකට ගන්න බෑ. ඇක්ටිවිටි ටයිටල් එක නිවැරදිව මෙතනින් ඇතුළත් කරන්න එච්චරයි. රෝම ඉලක්කම් භාවිතා කරන්න එපා. ඊට පස්සේ ඉන්ස්ටිටියුට් එක ඔටෝමැටිකලි මෙතනින් ඔයගලන්ට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට දාන්න පුළුවන් සෙක්ටර් එක. මොකද්ද සෙක්ටර් එක කියලා මේ වගේ සෙක්ටර් එක සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙනම් සෙක්ටර් එකට අදාළ කොම්පොනන්ට් එක මොකද්ද? ඒක සිලෙක්ට් කරන්න තමයි ඔයගලන්ට මෙතනින් දීලා තියෙන්නේ. සබ් කොම්පොනන්ට් එක මෙන්න මේ වගේ තොරතුරු ටික දාන්න මේ ටික. ඊට පස්සේ මේකේ වැදගත්ම එක තමයි ඇක්ටිවිටි දාන්ති බ්‍රෝඩ් ඇක්ටිවිටි එක. මෙන්න මෙතෙන්ට බ්‍රෝඩ් ඇක්ටිවිටි එක ඔයගොල්ලෝ දාන්න නම් බ්‍රෝඩ් ඇක්ටිවිටි නිවැරදිව කලින් ඇතුළත් කරලා තියෙන්න ඕන. බ්‍රෝඩ් ඇක්ටිවිටි එක නිවැරදිව ඇතුළත් කරලා නැත්නම් ඔයගොල්ලන්ට මෙතනින් බ්‍රෝඩ් ඇක්ටිවිටි එක මේ වගේ බලා ගන්න බැරුව යනවා. ඒකට බ්‍රෝඩ් ඇක්ටිවිටි එක නිවැරදිව දාන්න නැතුව ඇක්ටිවිටීස් ටික ඇතුළත් කළොත් ඔයගොල්ලන්ට ෆෝම් 3 එක බලන්න බෑ. ඔය ගොඩක් අය කියන්නේ ෆෝම් 3 එක පේන්නේ නැහැ කියලා. මෙන්න මේ බ්‍රෝඩ් ඇක්ටිවිටි එක මෙතන බ්‍රෝඩ් ඇක්ටිවිටි එක නිවැරදිව දාලා නැති නිසා. ඒ නිසා බ්‍රෝඩ් ඇක්ටිවිටි එක මෙතනින් නිවැරදිව තෝරන්න නම් ඔයගොල්ලෝ කලින් බ්‍රෝඩ් ඇක්ටිවිටි එක නිවැරදිව දාලා තියෙනවා. එතකොට බ්‍රෝඩ් ඇක්ටිවිටි එක දාන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එකක් තියෙනවා. රයිට්. ඊට පස්සේ ඔයගොල්ලන්ට දාන්න පුළුවන් මේන් කැටගරි, කැටගරි, සබ් කැටගරි අර විදිහටම මෙතනින් සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ total estimate cost එක මෙන්න මේක මිලියන් වලින් දාන්න එපා රුපියල් වලින් දාන්න. allocation එකත් රුපියල් වලින් තමයි ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ බජට් ඇලොකේෂන් එක මෙන්න මෙතනත් කුරුණෑගලට කොච්චරද පුත්තලමට ප්‍රොවින්ස් එකට මේකත් දාන්න ඕනේ රුපියල් වලින්. ඊපස්සේ බෙනිෆිෂරිස් සාමාන්‍ය විදිහට ඉලක්කම් වැටෙන්නේ. ඩිස්ට්‍රික්ට් එක මෙතනින් සිලෙක්ට් කළා එනවා වෙනස් වෙනවා නම් සොලන්න පුළුවන්. DS ඩිවිෂන් එක සිලෙක්ට් කරන්න ඕනේ මෙතනින් අපිට ඔයගලන්ට DS ඩිවිෂන් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. GN ඩිවිෂන් එක ඒක සාමාන්‍ය විදිහට. ඊපස්සේ ඩේට් එක කමෙන්ට්ස්මන්ට් ඩේට් එක දාද්දි මෙන්න මෙතන ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඩේට් එක මෙතනින් පෙන්වනවා දින ටික. කැලෙන්ඩර් එක ඔයගලන්ට කැමති දිනයක් අදාළ දිනය තෝරගන්න ඕන. කම්ප්ලීෂන් ඩේට් එකත් ඒ විදිහටමයි. ඇලොකේෂන් වෝට් එක. වෝට් එකත් ඔයගොල්ලෝ කලින් දාලා තියෙන එක තමයි මෙතන පෙන්නන්නේ. ඔයගලන්ගේ ඔෆිස් එකට අදාළ වෝට් එක දාලා තිනවා. ලොකේෂන් වෝට් එක සිලෙක්ට් කරන්න ඕනේ මෙතනින් නිවැරදිව. රයිට්. ඒ ටික දැම්මට පස්සේ ඔයගලන්ට මේ ඩිස්ක්‍රිප්ෂන් මොනවා හරි මේ ඇක්ටිවිටි එක පිළිබඳව ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න ඕන නම් මෙතනින් ඩිස්ක්‍රිප්ෂන් එක දාන්න පුළුවන්. දාලා ඉවරලා මේ ඇක්ටිවිටි එක ඔයගලන්ට මෙන්න මේ සේව් බටන් එකෙන් සේව් කරගන්න පුළුවන්. එතකොට නිවැරදිව ඇක්ටිවිටි එක ඇඩ් වෙනවා. ඇඩ් වුණාට පස්සේ ඔයගලන්ට ෆෝම් 3 එක බලන්න පුළුවන්. ෆෝම් 3A එක බලන්න පුළුවන්. ෆෝම් 3A එක පේනවා සමහරුන්ගේ. ෆෝම් 3 එක බලන්න බැරි වෙන්න හේතුව නැවතත් කියනවා මෙන්න මේ බ්‍රෝඩ් ඇක්ටිවිටි එක නිවැරදිව මෙතනින් අරගෙන නැති නිසා ඒක මැපින් එකක් තියෙනවා මැප් එක වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ බ්‍රෝඩ් ඇක්ටිවිටි එක නිවැරදිව දැම්මේ නැත්නම්. ඒකයි 3A එක පේනවා 3 ෆෝම් 3 එක පේන්නේ නැහැ කියලා කියන්නේ. රයිට් මෙන්න මේ ටික නිවැරදිව කරන්න ඇක්ටිවිටි එක නිවැරදිව මේ විදිහට ඔයගලන්ට ඇතුළත් කරගන්න පුළුවන්.